අපි අද සෑන්ඩ්විච් එකක් හදමු. සෑන්ඩ්විච් කිව්වම එක එක જાති සෑන්ඩ්විච් තියෙනවානේ. ඔයගොල්ලෝ කාලා තියෙනවද කටසම්බෝල සෑන්ඩ්විච්? නෑනේ. මං අද කියලා දෙන්නම් ඒක කොහොමද හදාගන්නේ කියලා. අනිත් එක මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන් එකක්. දැන් මේක හොඳයි හැබැයි අපේ අම්මලාට. මොකද උදේට දැන් අම්මලා හැමදාම උදේ 4ට 4:00ට නැගිටලා එක්ක හස්බන්ඩ්ගේ කෑම එක හදනවා, එක්ක ළමයින්ගේ වැඩට ගෙනියන්න, එහෙම නැත්නම් ළමයින්ට ඉස්කෝලේ යන්න කෑම හදනවානේ. දැන් ඉරිදට විතරයි අම්මලාට පොඩ්ඩක් වැඩිපුර නිදා ගන්න හම්බෙන්නේ. දැන් මේ නිදාගෙන නැගිට්ටම ආයේ පොල් මිරි කළා, ඔය වෑංජන හදලා අරෝමියෝ කරන්න ඕනේ නෑනේ. මේ සෑන්ඩ්විච් එක හදාගත්තොත් දැන් කට සම්බෝල ඉතුරු වෙලා තිබුණොත් හරි, එහෙම නැත්නම් අලුතෙන් හදලා හරි මේක ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒතර ටිකක් පරක් වෙලා නැගිට මේක ඉක්මනට හදලා ගෙදර අයට කියන අලුත් දෙයක් විදියට කන්න දෙන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද හදන්නේ කියලා. දැන් කට සම්බෝල සෑන්ඩ්විච් කිව්වට අපි දැන් චීස් පැත්තකුත් දාලා තමයි මේක ටෝස්ට් කරලා ගන්න. අපි දැන් බලමු මේ වගේ පාන් පෙති අරගෙන මෙහෙම වටේට ඕනනම් කපන්නත් පුළුවන් නැතත් පුළුවන්. මේ විදියට අපි හොඳට මේකේ බටර් ගා ගන්නවා. හොඳට බටර් ගාගෙන මෙහෙම දෙපැත්තෙම අපි බටර් ගා ගන්නවා. බටර් ගාලා හොඳට ගා ගන්න ඕන බටර් ගාගෙන ඊට පස්සේ අපි පිහියක් මාරුණා කමන්නේ මේ වගේ කට සම්බෝල ටිකක් අරගෙන චුට්ටක් අපි මෙහෙම හොඳට හැම පැත්තටම මේක ගා ගන්නවා. මේක ඇත්තටම මමත් ඉගෙන ගත්තේ මගේ නංගිගෙන්. ඒකලා එහි ඉතින් සැරට කන්න නැති හින්දා මේක try කළා මට කිව්වා අක්කා මේක හරි රසයි කියලා. ඊට පස්සේ මමත් මේක ඉගෙන ගත්තා. මම දැන් ඕගලන්ටත් කියලා දෙනවා. මේ වගේ ඊට පස්සේ අපි මේ චීස් පෙත්ත අරගෙන එහෙම මේක මේ එජ් එකටම තියෙන එක පොඩ්ඩක් අපි නවලා ගමු. නැත්නම් මේ ටෝස්ටර් එක ගෑවෙනවනේ. ඒක නිසා තියලා මේකෙන් වහලා අපි මේ පැත්තට ටික ගා ගන්න ඕන බටර් චුට්ටක්. එතකොටනේ ටෝස්ට් වෙනකොට මෙහෙම දැන් අපි මේ හදාගත්ත සෑන්ඩ්විච් එක මේ වගේ පෑන් එකක තියලා අපි බලමු කොහොමද කරගන්නේ කියලා. දැන් මේක පෑන් එකේ තියලා ටෝස්ට් කරලා බලමු. දැන් මේ පැත්ත ෂෝක් එකට ටෝස්ට් වෙලා අපි ඊළඟට අනිත් පැත්ත හැරෙවුවා. දැන් මේ පැත්තත් ඒ වගේ අපි හොඳට ටෝස්ට් කරමු. දැන් මේ පැත්තත් හරි. දැන් අපි මේක ලිපෙන් පාගමු. දැන් බලමු. දැන් ඔයගලන්ට ඇහෙනවද මේ සද්දේ? කර කර සද්දේ හොඳට පාන් කර වෙලා මේ බලන්න. මේ චීස් මෙල්ට් වෙලා හරිම රසයි. අපිට ඕන මේක තව පොඩියටත් කපා ගන්න පුළුවන්. දැන් මේ අපි හදාගත්ත සෑන්ඩ්විච් ටික. මේ බලන්න හරිම හරිම රසයි. ඔයගොල්ලෝ කාලා බලන්න හරිම රසයි ඒක. ඒ චීස් මෙල්ට් වෙලා අපි අර හැබැයි කට සම්බෝලෙත් රසට හදා ගන්න ඕන. හොඳට ලුණු ඇඹුල් තියෙනකොට ඒකේ තියෙන අර මිරිසුයි ලුණු ඇඹුල් ඒ රසත් එක්ක සොෆ්ට් චීස් රසත් එනකොට අනිත් එක තමයි මේක හදාගත්ත ගමම කන්න ඕනේ. දැන් ඉරිදාට හදනවා නම් ඔක්කොම ළමයි නැගිට්ටට පස්සේ කවුරුත් කන්න ලෑස්ති වුණාට පස්සේ මේසෙ ළඟට එන්න කියලා ඉක්මනට හදලා දෙනවනම් හරිම ෂෝක්. දැන් මේකෙන් පෙති දෙකක් විතර කාලා අපිට ජූස් එකක් හදන්න පුළුවන්. මොන හරි මේ පැපල් හරි මොන හරි තියනවා නම් මැංගෝ හරි ඒවත් දාලා
හොඳට ජූස් එකක් හදලා උදේට දුන්නොත් හැමදාම කන කෑමට වැඩිය වෙනස්ුත්නේ. අපේ අම්මලාත් පොඩ්ඩක් විවේකීව ඉන්නවා. එතකොට මේ සිදි කට්ටියත් එක්ක කතා කර කර ඉන්න පුළුවන් මේ වගේ සුළු දෙයක් හදලා. මං හිතන්නේ හරිම රසයි. ළමයි තාස වේ. ඔකලා හදලා බලන්නකෝ. මම ආයි තව සෑන්ඩ්විච් එකක් ඊළඟ සැරේ කියලා දෙන්න. අපි ආයි හම්බෙමු. මං අනෝම